සුබ දවසක් වේවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? අද මම ඔයාලට අරගෙන ආවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් මුරුක්කු රෙසිපි එකක්. වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕන වෙන්නෙත් නෑ. මේක හිතුන ගමන් අපිට ඉක්මනින්ම හදලා ගන්න පුළුවන්. බලන්නකෝ කඩෙන් අපි ගන්න මුරුක්කු වගේම හරිම ක්‍රිස්පි ගතියට තියෙනවා. මේ විදිහ මුරුක්කු ටිකක් හරිම ඉක්මනින් හදාගන්න විදිය මම අද ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද මම මේ මුරුක්කු එක හදාගන්න පාවිච්චි කරන්නේ ඉන්දියාප්ප පිටි. සුදු කැකුළු ඉන්දියාප්ප පිටි තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට ඉන්දියාප්ප පිටි වෙනුවට හාල් පිටි ගන්න පුළුවන් මේකට. ඊට පස්සේ මම සුදු ලුණු ටිකක් තලලා අරගෙන තියෙනවා. මුලින්ම මම භාජනයකට අවශ්‍ය ප්‍රමාණයට ඉන්දියාප්ප පිටි එකතු කරගන්නවා. ඊට පස්සේ රස අනුව ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මම මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කහ කුඩු වලින් ටිකක් එකතු කරගන්නවා. සැර වැඩියෙන් හදා ගන්නවා නම් ඔයාලා මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඊට පස්සේ මම තලාගත්ත සුදු ලුණු ටික තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ මම මේ ටික පොඩ්ඩක් මේ විදිහට කවලම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට පොඩ වතුර එකතු කරගන්න ගමන් මිශ්‍රණය හදා ගන්නවා. එකපාර වතුර ගොඩක් එකතු කරගන්න එපා ඔයාලා. ඉන්දියාප්ප පිටි නිසා මේක අනාගන්න හරිම ලේසි. වතුර පොඩ එකතු කරන ගමන් ගොඩාක් ඝනකම නැති මිශ්‍රණයක් තමයි අපි හදා ගන්න ඕනි. මම මේ මුරුක්කු ටික හදාගන්න අද මුරුක්කු වංගෙඩියක් පාවිච්චි කරන්නේ නැහැ. පයිපින් බෑග් එකක් පාවිච්චි කරලා තමයි මේ මුරුක්කු ටික හදාගන්නේ. ඒ නිසා මේ මිශ්‍රණය ගොඩක් ඝනකම නැතුව ටිකක් දියාරු ගතියෙන් තියෙන මිශ්‍රණයක් විදිහට තමයි මම හදාගන්නේ. මේ විදිහට තමයි මම අනාගත්ත මිශ්‍රණය තියෙන්නේ. අද මම මේ වගේ නොසල් එකක් තමයි පාවිච්චි කරන්නේ මුරුක්කු ටික හදාගන්න. මුලින්ම මම නොසල් එක දාලා මේ පයිපින් බෑග් එක ලෑස්ති කරගන්නවා. ඔයාලගේ මිශ්‍රණය ටිකක් ඝනකම වැඩි වෙලා තිබුණොත් එහෙම පයිපින් බෑග් එකට මේ විදිහට දාලා මුරුක්කු ටික හදා ගන්නකොට අතට තද ගතියක් දැනෙයි. ඒ වෙලාවට ඔයාලා තව වතුර ටිකක් දාලා කවලම් කරලා අරගෙන පදම ආපහු හරි ගස්ස ගන්න. මම මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි මුලින්ම පයිපින් බෑග් එකට පුරවගන්නේ. එතකොට මේක හදාගන්න ලේසි. අපිට අතට අමාරුවක් නැතුව මේක තෙල් එකට මිරිකන්න ලේසි. ඊට පස්සේ මම භාජනයක් ලිපේ තියලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරගන්නවා. ඔයාලා තෙල් එක රත් වුණාට පස්සේ තෙල් එකට මේ විදිහට පයිපින් බෑග් එක පාවිච්චි කරලා මුරුක්කු ඔයාලා කැමති හැඩයකට තෙල් එකට දාගන්න පුළුවන්. ඔයාලා තෙල් එකට මුරුක්කු ටික මේ විදිහට බැදෙන්න දාන වෙලාවේදී තෙල් එක ගොඩාක් රස්නෙන් තියන්න එපා. එහෙම වුණොත් මේ ඉන්දියාප්ප පිටි වලින් හදන මුරුක්කු එකපාරම පුපුරලා යනවා. අතට තෙල් විසික් වෙන්න බලනවා. ඒ නිසා ඔයාලා මුරුක්කු ටික තෙල් එකට දාන වෙලාවේදී පොඩ්ඩක් ගින්දර රස්නේ අඩු කරලා පස්සේ මේ ටික බැද ගන්නකොට ගින්දර රස්නේ ටිකක් වැඩි කරගන්න.
මොකද මං එහෙම කියන්නේ මට ඒ වගේ දෙයක් වුණා. මුරුක්කු බදින වෙලාවේ තෙල් එක රස්නෙන් තිබිලා මුරුක්කු කෑලි මේ විදිහට දානකොට ඔක්කොම එකපාරම පුපුරන්න ගත්තා. ඉතින් තෙල් ටික ඔක්කොම අතට තමයි පිසික්කුනේ. අත සම්පූර්ණයෙන්ම තුවාල වුණා ඉතින්. ඒ නිසා පරිස්සමට ගින්දර රස්නේ පොඩ්ඩක් අඩු කරලා මේ මුරුක්කු ටික දාගන්න. මුරුක්කු ටික බදින වෙලාවේදී ඔයාලා රස්නේ වෙනස් කරලා මේ ටික හොඳට රන්වන් පාට වෙනකම් පැතලා අරගන්න. ඊට පස්සේ මම වෙන හැඩයකටත් මුරුක්කු ටිකක් බෙද ගන්නයි ලෑස්ති වෙන්නේ. අර කඩේ තියනා නේද රවුම් මුරුක්කු. අන්න ඒ විදිහට තමයි මම මේ විදිහට රවුමක් විදිහට මුරුක්කු හැඩය වෙනස් කරලා දාගන්නේ. ඔයාලත් මේ විදිහට කැමති හැඩයකට මේ මුරුක්කු ටික බෙද ගන්න. මේ තියෙන්නේ මම මේ විදිහට හදලා ඉවර කරගත්ත මගේ මුරුක්කු ටික. මේ මුරුක්කු ටික හදාගන්න වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නේ නැති නිසා ඔයාලට හිතුන ගමන් ඉක්මනින් හදාගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට කැමති හැඩයකින් මේ මුරුක්කු ටික හදාගන්න. සැර වැඩිපුර ඕන කට්ටිය සැර වැඩියෙන් දාලා හදාගන්න. සැර එච්චර කන්නේ නැති අය සැර අඩුවෙන් දාලා හදාගන්න. මේ මොන විදිහකට හැදුවත් මේ මුරුක්කු හරිම රසයි. මේ බලන්න මේ මුරුක්කු හරිම ක්‍රිස්පි ගතියෙන් තියෙනවා. කඩෙන් ගන්න මුරුක්කු වගේම තමයි. ගෙදර හදාගන්න නිසා පිරිසිදු අපිට හදාගන්නත් පුළුවන්. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ වගේ මුරුක්කු ටිකක් ගෙදර හදලා රස විඳින්න අමතක කරන්න එපා. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකක් අරන් එනකම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.